pharmaceutical calculation වල අපිටම ඊට පස්සේ දැන් මම හිතන්නේ ඉතින් paper ඔය pharmaceutical calculation paper 10 15 ගණන් මම දීලා තියෙනවා. මේ ටිකත් ඇති දැන් හදන්න බැරි වුණ ගණන් මේ හදලා මට ප්‍රශ්නෙත් එක්ක දාන්න මම කරෙක්ට් කරලා දෙන්නම්. ඒ අවශ්‍යතාවය වුණාම තියෙන අයට. නැති කට්ටිය ඉතින් කමක් නැහැ. නැති කට්ටිය ගිහින් ඇවිල්ලා එක්සෑම් එක අමාරුද කියලා බලලා දෙවෙනි පාර try කරන්න ඉන්නේ. ඒකට ජීවිතේ අවුරුද්දක් විතර නැවතත් පස්සට ගිහින් ඉන්නේ. හරි 2026 question number 4 CQ ගාන මෙන්න පොඩි බබෙක් ඉන්නවා. එයාගේ weight එක තියෙනවා කිලෝග්‍රෑම් 18. හරිද? ඒකද එයාට සිරප් එකක් දෙන්න කියලා තියෙනවා. අපි හිතමු මෙන්න සිරප් බෝතලෙ. සිරප් එකක් දෙන්න කියලා තියෙනවා එයාට. සිරප් බෝතලේ ගාන කියලා තියෙනවා 5 ml වල 120 මිලිග්‍රෑම් තියෙනවා. ඔන්න ඔය ගානේ තියෙන දත්ත ටික අපි මේ විදිහට ලියා ගන්න ඕනේ. මේවා ලියා ගන්න පුරුදු වෙන්න. මේවා ලියන්න නැතුව මේ බෑ ඉතින්. මේ බෑ කියන්නේ මනෝමයෙන් හදන්න පුළුවන්. නමුත් ඉතින් මේ උත්තර මේ ඉඳ තියෙන එකේ කොලයක් තියෙන එකේ පෑනක් තියෙන එකේ ඔළුව ගහ ගන්න ඕනේ නෑ කඩුවලේ. මෙයාගේ ඩෝස් එක දීලා තියෙනවා 28 milligram per kilogram per day. මෙයාට දෙන්න ඕන ඩෝස් එක පීඩියට්‍රීෂියන් කියලා තියෙනවා 12 මිලිග්‍රෑම් දෙන්න 1 කිලෝග්‍රෑම් එකකට එක දිනක් අන්න. ඊට පස්සේ ගාන කියලා තියෙනවා දිනකට 3 ගානේ දෙනවා. හරි. එතකොට අන්න මේක TDS දෙන්න කියන එක අපි ඔළුවට ගන්න ඕනේ. මේකේ ගානේ අන්තිමට අහනවා. එතකොට calculate the volume of syrup administered per dose. අන්න. එක ඩෝස් එක ගාන තමයි අහන්නේ. 1 dose. ඒ කියන්නේ උදේට හරි දැන් TDS කියන්නේ මොකක්ද? උදේ දවල් රෑ කියන එකනේ. එතකොට මෙන්න මේ උදේට හරි දවල්ට හරි රෑට හරි දෙන්න ඕන සිරප් එකේ මේ වොලියුම් එක පරිමාව තමයි අහන්නේ. හරි. අපි දැන් මුලින්ම හොයමු දවසට දෙන්න ඕන ප්‍රමාණය. හරි. ડોක්ටර් කියලා තියෙනවා 12 මිලිග්‍රෑම් per කිලෝග්‍රෑම් per day. දවසකට හොයමු අපි දෙන්න ඕන ටෝටල් ඩෝස් එක. ටෝටල් ඩෝස් එක එනවා එතකොට 12 මිලිග්‍රෑම් තියෙන 1 කිලෝග්‍රෑම්. මේකට අපිට මෙයාගේ බර එනවා 18 කිලෝ. එහෙනම් 1 කිලෝග්‍රෑම් මේකට තියෙනවා ග්‍රෑම් මිලිග්‍රෑම් 12. අපිට ඕනේ 18 කිලෝග්‍රෑම් වල. 12 වැඩි කිරීම 18 උත්තරේ එනවා මිලිග්‍රෑම් 216. අන්න මේක TDS දවස් 3 කියන්නේ වේලට 3 කියන්නේ දවසකට 3 පාර. එහෙනම් අපිට අහන්නේ ඩෝස් එක ඩෝස් එකට. එහෙනම් මේක බෙදනවා කියේද 3. එහෙනම් එක ඩෝස් එකකට 1 ඩෝස් එකකට අවශ්‍ය මිලිග්‍රෑම් ප්‍රමාණය 1 ඩෝස් සමානයි එතකොට 1.7 72 මිලිග්‍රෑම් අවශ්‍යයි. අපිට අහන්නේ සිරප් එකේ පරිමාවෙන් එයා අහන්නේ කියලා. 120 මෙතන මේ ඩීටේල් එක දීලා තියෙන 120 මිලිග්‍රෑම් තියෙනවා 5 ml. 120 මිලිග්‍රෑම් අපිට ගන්න මිලිලීටර් 5ක් උන. අපිට ඕනේ 72යි මිලි. එහෙනම් 72යි මිලිග්‍රෑම් ගන්න අවශ්‍ය ප්‍රමාණය. එතකොට 5 බෙදලා 120න් වැඩි කරනවා 72. උත්තරේ එනවා 3 ml. එහෙනම්
මෙන්න ෆයිනල් ආන්සර් එක ඩෝස් එකකට දෙන්න ඕන මේ සිරප් එකේ වොලියුම් එක එනවා පරිමාව 3 ml. ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා කිරි කජු වගේ. හරිද? ওই ටික එමිහිට ඔළුවට දාගත්තු හින්දා හරිද? එමිහිට ඔළුවට දාගත්තු හින්දා අර ක්‍රම ටික අනුගමනය කරපු හින්දා මේකේ ඇති දෙයක් නැහැ කියලා පේනවා. දැන් තේරෙනවද? කරපු කට්ටිය ප්‍රශ්න වලට උත්තර දීපු කට්ටිය මට දීපු කට්ටිය සතුටු වෙන්න දැන් කොයිතරම් වැඩ ප්‍රමාණයක් ඔයාලට කරන්න පුළුවන්ද කියලා. හරි එහෙනම් අපි ප්‍රශ්න තියෙනවා නම් අවසාන වතාවට අහන්න කැල්කියුලේෂන්ස් වල සජීවීව. අනිත් කට්ටිය ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයාලට මගේ ක්ලාස් එකේ තියෙන වාසි තමයි ඒවා. ඕනම ගානක් ඕනම ප්‍රශ්නයක් ඕනම වෙලාවක අහන්න මම ඒ වෙලේ වැඩක නම් ඉන්නේ. මට වොයිස් මැසේජ් එකක් හරි මැසේජ් එකක් හරි දාලා තියන්න. ප්‍රශ්න ලියලා ෆොටෝ එකක් හරි දාලා තියන්න. මම ඉඩක් ලැබුණු විගස රිප්ලයි කරනවා. වෙලෙම බැරි වුණා ඒ දවස ඇතුළත නම් කොහොම හරි රිප්ලයි කරනවා.